මම ඔබට විශේෂ කාරණයක් කියලා දෙන්නම්. දරුවනි අපිට නිරෝගිමත් ජීවිතයක් ලැබෙනවා කියලා කියන්නේ සසරේ පිනක් නිසා ලැබෙන දෙයක්. අපේ ඇස් දෙක හොඳට පේනවා නම්, අපේ කන් දෙක හොඳට ඇහෙනවා නම්, අපේ අතපය හොඳට තියෙනවා නම් මේ ඔක්කොම සසරේ පිනක් නිසා ලැබුණ දෙයක්. ඒ වගේම සසරේ ලැබුණ පිනක විපාකයක් තමයි අපට කතා කරන්න හැකියාව ලැබීම. එතකොට අපිට කතා කිරීමේ හැකියාව අපි භාවිතා කරලා අපි අපේ අදහස් අපි හුවමාරු කරගන්නවා. එතකොට මේ වචනය අපි භාවිතා කරලා අපි අදහස් හුවමාරු කරගද්දී බුදුරජාණන් වහන්සේ අපිට පෙන්ලා දෙනවා මේ වචනේ නිසා සමහරු පව් රැස් කරගන්නවා. සමහරු පින් රැස් කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සමහරු මේ වචනේ භාවිතා කරලා බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා. මේ විදියට පව් රැස් කරගන්නවා. අද සමාජයේ දිහා බැලුවාම අපිට වැඩිපුරම දකින්න තියෙන්නේ මේ වචනය යහපතේට යොදනවට වඩා වචනේ භාවිතා කරලා පව් රැස් කරගන්න ආකාරය. වැඩිපුරම භාවිතා වෙන්නේ මේ වචනය අනවශ්‍ය දේවල් වලට. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ ජීවිතයට අර්ථයේ පිණිස පවතින වචන භාවිතා වෙන්නේ නැත්නම් අනර්ථවත් වචන නම් භාවිතා වෙන්නේ. ඒ වගේම ලෝකයාට යහපත පිණිස හේතු වෙන වචන භාවිතා වෙන්නේ නැත්නම් ඒවා හිස් වචන, ඒ තුල අකුසල් රැස් වෙනවා. ඒතර මේ වචනේ භාවිතා කරලා අපේ කතා කිරීමේ හැකියාව භාවිතා කරලා අපිට පුළුවන් නම් ලෝකයට යහපත සලසන දෙයක් කරන්න. ඒ තුලින් අපේ ජීවිතයට පිනක් රැස් වෙනවා. අපිට පුළුවන් නම් සත්‍ය දේ කතා කරන්න. අපිට පිනක් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට අන් අය සමගි වෙන, අසමගි වෙලා ඉන්න අය සමගි කරන වචන භාවිතා කරලා පින් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම යහපත් වචන, අන් අයට ප්‍රියමනාප, හදවතේ දරා ගන්න පුළුවන් වචන භාවිතා කරලා පින් රැස් කරගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා වචනේ භාවිතා කරද්දී මේ විදියට යහපත පිණිස හේතු වෙන වචන ඒ කෙනාගේ ජීවිතයට පිනක් රැස් වෙන විදියට යොදා ගන්න පුළුවන්. ඉතින් පින්වත් දරුවනි, ඔයගොල්ලන්ට මේ පාඨමාලාව හැදෑරීම තුළ ඔයගොල්ලන්ගේ දක්ෂතාවයන් වැඩි දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔයගොල්ලන් අනාගතයේ සමහරු මෙතන ඉන්නවා වෙන්න පුළුවන්. අනාගතයේ විවිධ මාධ්‍ය ආයතනවල අනාගතයේ හොඳ නිවේදක නිවේදිකාවෝ අනාගතයේ බිහි වෙන අය ඉන්න පුළුවන් මෙතන. සමහරු වෙනත් රැකියා අවස්ථාවන් වලට යොමු වෙලා ඒ නිවේදන හැකියාව භාවිතා කරලා සමාජයට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් පිරිසක් මෙතන ඉන්නව වෙන්න පුළුවන්. එතකොට අනාගතයේ ඒ හැකියාව භාවිතා කරලා ඔයගලන්ට පුළුවන් නම් සමාජයට යහපත සලසන්න, සමාජයට වටිනා කියන දෙයක් දෙන්න පුළුවන් නම් අපි මේ ගන්න උත්සාහය සාර්ථකයි කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් අපේ ගුරුදේවතුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධා මාධ්‍යාලය ආරම්භ කළේ. ඒ වගේම ලක්විරි ගුවන් විදුලිය, ඒ වගේම මේ මහමෙනාව බෞද්ධ විද්‍යාලය, මේ සියලු ආයතන ආරම්භ කළේ ධර්ම ප්‍රචාරයේ පිණිස, මේ ලෝක සත්වයාට යහපත සැලසීම පිණිස. දක්ෂතාවය තියෙන අය ඕනතරම් ඉන්නවා. දක්ෂතාවය තියෙන අය ඕනතරම් ලංකාවේ ලෝකේ ඉන්නවා. වචනේ භාවිතා කරලා තමන්ගේ හැකියාව භාවිතා කරලා තමන්ගේ අදහස් ලෝකයට කියන්න පුළුවන් අය ඕනතරම් ඉන්නවා. නමුත් ඒ හැකියාව භාවිතා කරලා ලෝකෙට යහපත සලසන අය මේ ලෝකේ ඉතාමත් ස්වල්ප පිරිසක් ඉන්නේ. ඉතින් ඔබේ මේ හැකියාව දැන් මේ IMS ආයතනයේ හරහා ඔබේ උපතින් ආපු යම් හැකියාවක් තියෙනවා. මේ හැකියාව වැඩි දියුණු කරලා දෙනවා. ඒතකොට මේ හැකියාව භාවිතා කරලා ඔබට පුළුවන් නම් සත්‍ය දේ ලෝකයට පෙන්ලා දෙන්න. යහපත් දේ ලෝකයට පෙන්ලා දෙන්න. මේ ධර්මයේ පෙන්ලා දෙන්න පුළුවන් නම් ඒක ඔබේ ජීවිතයට ලැබෙන ලොකු යහපතක්. අපේ මේ ගන්න උත්සාහය සාර්ථක වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් දරුවනි, ඔබ සියලු දෙනාටම මම මෙත් සිතින් ආශිර්වාද කරනවා. මේ ඔබේ
තියෙන නිවේදන හැකියාව ආදී සීල හැකියාවන් භාවිතා කරලා මේ දරුවන්ට තමාටත් යහපත පිණිස පවතින අන් අයටත් යහපත පිණිස පවතින දේවල් මේ ලෝකෙට බෙදන්න හැකියාව වාසනාව ලැබේවා කියලා මම මේ සිතින් ආශිර්වාද කරනවා. ඉතින් මේ සීල දරුවන්ට තුන්රුවනේ අනන්ත ආශිර්වාදේ දෙවරුන්ගේ දැහැමි ආරක්ෂාව රැකවරණය සැලසේවා. සීල යහපත සැලසේවා. බුදුරජාන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත්වන්න වාසනාව ලැබේවා කියලා මම මේ සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු. දැහැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. මෙලෙසින් අනුශාසනා කරන්නට යෙදුණු පූජ්‍යපාද නුවරඑළිය අමිත සීල ස්වාමින් වහන්සේට අපි පින් අනුමෝදන් කරනවා. අද දවසේදී පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම මේ රැස් කළා වූ සියලුම පින් ඔබ වහන්සේට එකසේ අනුමෝදන් වේවා කියලා. සාදු සාදු සාදු. මෙලෙසින් අපි මීළඟට සූදානම් වන්නේ අපේ කටයුත්ත තවදුරටත් සුන්දර කරන්නට, ආලෝකමත් කරන්නට, ඒ ආලෝකයෙන් අද දවසේ මේ කටයුත්ත සාර්ථක කරගන්නට පොල් තෙල් පහන් සිළු දල්වන්නටයි. චිරාගත සම්ප්‍රදාය අනුකූලව පොල් තෙල් පහන් දැල්වීමට මා ගෞරවයෙන් ආරාධනා කරනවා. මහමුණා බෞද්ධ විද්‍යාලයේ නියෝජ්‍ය අනුශාසක පූජ්‍යපාද නුවරඑළියේ අමිත සීල ස්වාමින් වහන්සේට. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපති වැඩ බලන අධ්‍යක්ෂිකා අධ්‍යනායතනයේ මහාචාර්ය ප්‍රියානි පරණගම මැතිණියට. මාධ්‍ය අධ්‍යනායතනයේ අධ්‍යක්ෂ රංජිත් කිත්සිරි මැතිතුමාණන්ට, ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ප්‍රධාන විද්‍යාලක නිලධාරී ප්‍රසාද් බිනුවර මැතිතුමාට, මහමෙනා බෞද්ධ විද්‍යාලයේ ලේකාධිකාරී සුසන්ත පරණගම මැතිතුමාණන්ට, මහමෙනා බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති GRCK ගම්ලත් මැතිතුමාට, මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සුනෙත් ජයම්පති මැතිතුමාට, මාධ්‍ය අධ්‍යයන ආයතනයේ කළමනාකාර අමිල අබේරත්න මහතාට, මාධ්‍ය අධ්‍යයන ආයතනයේ සහකාර පරිපාලන නිලධාරිණී සත්‍ය රත්නායක මෙනවියට, දෙමව්පියන් නියෝජනය කරමින් අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක්ට, පුංචි අපිව නියෝජනය කරමින් අපේ පාඨමාලාවේ සෙනසුරාදා ඉරිදා බ්‍රහස්පතින්දා පන්ති 3 යාළුවෝ දෙන්න ගානේ ඔයගොල්ලොන්ට ආදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ආදරණීය නිලන්ති නැන්දා, අපේ නිලන්ති ගුරුතුමිය තමයි මේ කටයුත්ත පිටිපස්සේ සෑහෙන කාර්යභාරයක් ඉෂ්ට කළේ. ඉතින් ළමා නිවේදන පාඨමාලාවේ දේශකතුමිය නිලන්ති කරුණාරත්න මහත්මියටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා.
හොඳයි. එලෙසින් පොල්තෙල් පහන් සිලු දැල්වීම සඳහා අපිට සමගින් සම්බන්ධ වූ ආරාධිත අමුත්තනි ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. දැන් එළඹෙන්නේ අපේ දරුවන්ගේ වාරයයි. මේ දරුවෝ අනාගතයේදී විවිධ දක්ෂතාවන් වලින් හැකියාවන් වලින් අපිට මේ රට තුල දැක ගන්නට හැකියාව ලැබේවි. අද දවස ඔවුන් වෙනුවෙන් ලබා දෙන මේ ඉඩ හෙට දවස ඒ අය වෙනුවෙන් නිර්මාණය කරගන්නට, තමන්ව නිර්මාණය කරගන්නට ඒ අය වේදිකාවක් බවට පත් කරගනීවි. ඉතින් එලෙසින් මාස 3කට ආසන්න කාලයක් IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය තුළ අධ්‍යාපනය ලබන අපේ දුවදරුවන්ව විවිධ ආකාරයෙන් දියුණු කරන්නට, ඒ දරුවන්ගේ දක්ෂතාවයන් ඔප්නංවන්නට අපට අවස්ථාව උදා වුණා. ඉතින් මේ දක්ෂතාවයන් අද දවසේදී ඔබට සියසින් දැක බලා ගන්නටත් අපි අවස්ථාව ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. ඉතින් ඒ අනුව අපි දැන් සූදානම් වෙන්නේ ප්‍රවෘත්ති විකාශයකට යන්නට. මේ ප්‍රවෘත්ති විකාශය සඳහා මම ආරාධනා කරනවා අපේ ඕෂධී දුවටත් ඒ වගේම සිතුක පුතාටත්. ආයුබෝවන් ළමා පුවත් ඉදිරිපත් කිරීම ඕෂධී අරවින්දයා සමගින් සිතුක දුල්නෙත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අනුබද්ධ මාධ්‍ය අධ්‍යයන ආයතනයේ ළමා නිවේදන පාඨමාලාව හැදෑරූ කණ්ඩායම් තුනෙහි දූ දරුවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වීමට නියමිතයි. එහිදී 70 දශකයේ සිට මේ දක්වා ළමා ගීත සාහිත්‍යයේ පෙළ ගැස්ම පිළිබඳ ඉදිරිපත් කිරීම පාඨමාලාව හැදෑරූ දූ දරුවන් විසින් සිදු කෙරේ. කතා මවන රට අතුලින් ඔවුන් විසින්ම නිර්මාණාත්මක ක්‍රියාකාරකම් පෙළගස්වා ඇත. ප්‍රාසංගික ඉදිරිපත් කිරීම ගොනු වන්නේ එකමුතුකමේ අගය කාටුන් චරිත මගින් ප්‍රතිනිර්මාණය කිරීමෙනි. ළමා පුවත් රචනය, සංස්කරණය සහ ඉදිරිපත් කිරීම පෙළ ගැස්වීමෙන් දරුවන්ගේ හැකියාවන් සඳහා ඔවුන්ට උපරිම අවස්ථාව ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ ළමා නිවේදන පාඨමාලාවේදී වැඩි අවධානය යොමු කෙරේ. එම නිවේදන පාඨමාලාව හැදෑරූ පළමු, දෙවන, තෙවන කණ්ඩායම්වල දරුවන් 50 දෙනෙකු හට ඔවුන්ගේ දක්ෂතා අගයමින් සහතික පත්‍ර ප්‍රදානය මෙහි ප්‍රධාන අරමුණ වනු ඇත. අමතක නොවන මතක එක්කර ලෝකයක් දිනන කටහඬට නව අරුතක් එකතු කිරීමට කටයුතු කළ මෙම උත්සව සභාවේ වැඩ කටයුතු සවස 3ට අවසන් කිරීමට නියමිතයි. ප්‍රවෘත්ති සමත්යි. එලෙසින් දක්ෂතා දැක්වුවේ IMS මාධ්‍ය අධ්‍යයන ආයතනයේ අපේ අධ්‍යාපනය ලැබූ ඕෂධී දියණිය සහ සිතුක පුතුණුවන්. ඉතින් ඒ නිසා තමයි මම මුලින්ම ඔබට කිව්වේ අද දවසේදී Tamanගේ දුවදරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මේ වේදිකාව මත Tamanගේ ආදරණීය දෙමාපියන්ට දැක බලා ගන්නට අවස්ථාව සැලසෙනවා කියලා. ඉතින් එලෙසින් අපි ඊළඟට සූදානම් වෙන්නේ තවත් බොහොම අපූර්ව අංගයකට යමු වෙන්නට. මේ අංගයට යන කලින් මට හිතුණා මෙන්න මේ වගේ පූර්විකාවක් එකතු කරොත් හොඳයි කියලා. ගීත කියන කාරණාවේදී අපි හැම කෙනෙක්ම නිවාඩු පාඩුවේ රස විඳින්න කැමති ගීත තියෙනවා. අපේ ළමා කාලය ගත්තාම බොහොම අපූර්ව ගීතාවලියක් තියෙනවා. අපිට තාමත් කටපාඩමින් මතකයෙන් කියන්නට පුළුවන් ගීතාවලියක් තියෙනවා. ඒ අතර මං හිතන්නේ මේ හැම අම්මා තාත්තා කෙනෙක්ම සාක්ෂිදරයි ඒ ළමා කාලයේ කොයිතරම් සුන්දරව ගත කෙරුණාද කියලා. ඒ ළමා කාලයේ කොයිතරම් මේ ගීතවලින් හැඩ වුණාද කියලා. වේදිකාවක් තුළ දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් පෙන්වන ඕනම අවස්ථාවක මේ ගීත හැම එකක්ම එකිනෙකට නොදෙවෙනි කාර්යභාරයක් සිද්ධ කළා. ඒ විදිහට ඒ අතීතයේ ලියවුණු ගීතවලට ලොකු වටිනාකමක් අදටත් හිමි වෙන්නේ බොහොම අවාසනාවට කනගාටුවට කාරණය නම් අද වෙන විට අපට හරවත් වූත් නිර්මාණාත්මක වූත් ළමා ගීත ශ්‍රවණයට සැබවින්ම මේ කාල සීමාව තුළ අවස්ථාව තියෙනවාද කියන ප්‍රශ්නය මං හිතන්නේ අපි හැම කෙනෙකුටම නිරන්තරයෙන්ම යොමු වෙන ප්‍රශ්නයක්. ඒ නිසාම තමයි අපි තාමත් අර පරණ ළමා ගීත ටික ඒ විදිහටම රස විඳින්නේ. ඒවා කවදාවත්
පරණ වෙන්නේ නැති ළමා ගීත විදිහටයි අපිට හඳුන්වන්නට පිළිවන්කම තියෙන්නේ. ඉතින් මේ විදිහට අද අපි ඒ ළමා ගීත වලට ලොකු වටිනාකමක් දෙන්නට හිතුවා මේ වේදිකාව තුළ IMS මාධ්‍ය අධ්‍යයන ආයතනයේ අපේ ආදරණීය දුවල පුතාලත් එක්ක එකතු වෙලා. එහෙනම් ආරාධනා කරන ඔබේ අතීත මතකාවර්ජනයන් එලෙසින් සිදු කර ගනිමින් අපි යමු අපේ ළමා කාලයට. 70 දශකයේ ළමා ගීත කියන්නේ හරි අපූර්ව දෙයක්. ඒ වගේම හරිම සුන්දර මතකයක්. ඉතින් මේ ළමා ගීත වලින් ජනනය වෙන්නේ පුංචි අපේ ළමාකම. ඉතින් ඒ වගේම මේ ළමා ගීත හරිම අර්ථවත්. ඒ වගේම සොඳුරු මිහිරක් තමයි සවනට එක් කරන්නේ. ඉතින් ඒ වගේම මේ ළමා ගීත වලට ප්‍රධානතම මාධ්‍ය තමයි ගුවන් විදුලිය. මේ ගුවන් විදුලිය සංනිවේදන තරංග ඔස්සේ අපේ ගෙදරට ඇවිල්ලා පුංචි අපේ ගුවන් විදුලියෙන් අපි ලස්සන ළමා ගීත ඇහුවා. ඉතින් ඒ කාලය හරිම සුන්දරයි. ඔබට මතක ඇති අපේ අම්මා උදේ හිමිදිරි උදේ කෑම පිසිනකොට අපි පැත්තකට වෙලා ඉඳගෙන ඒ අපූරු ළමා ගීත අසපු වේලාව. ඉතින් දැන් හදන්නේ ඒ අපූරු ළමා ගීතයකට අපූරු දේශාභිමානී ගීතයකට සවන් දෙන්න. අනුරාධපුර පොළොන්නරුව වගේ පැතිවල තියෙන වැව් අමුණු ගැන මම දැනගත්තේ මගේ ගෙදර මුළුතැන්ගෙන්. ඒ වගේම තමයි දුටු ගැමුණු මහසෙන් වගේ ශ්‍රේෂ්ඨ රජවරුන් අතින් නිමැවුණු කලාවැව මින්නේරිය වගේ වහා වැව් අමුණු ගැන ඒ ඉතිහාස කතන්දරේ මම දැනගත්තේ මගේ ගෙදර මුළුතැන්ගෙයි. මේ හැම දෙයක් ගැනම මට කියලා දුන්න මගේ ජීවිතේ පළවෙනි ගුරුවරයා මේ ආදරණීය අම්මා මම මේ මොහොතේදී ආදරයෙන් මතක් කරන්න කැමතියි. මගේ අම්මා මට හැම වෙලේම කියන්නේ Taman ඉපදුණු රට ජාතියට ආගමට ගරු කරන්න කියලා. අපේ ගෙදර අපේ අම්මට ළඟම මිතුරෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි අපේ ගෙදර තියෙන පොඩි හතරස් පෙට්ටිය. ඒ ගුවන් විදුලිය. උදෑසනට ගුවන් විදුලියෙන් ඇහෙන මිහිරි ළමා ගීත වලට සවන් දෙන්න අපේ අම්මා ගොඩක් ඇලුම් කරනවා. අම්මා මට කියලා දුන්න ඒ සෙම්පතියන්ගේ කතා අපිත් දැන් අහමු. සෙම්පතියන් ගැන නවපතියන් ගැන කතා අහනකොට අම්මේ මට හරි ආසයි ඒ ඇයි මගේ හොඳ අම්මේ. අක්කේ ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා. පුංචි කතාවක් කියන්න තියෙනවා. ඔන්න එක දවසක් පුංචි මල්ලි කෙනෙක් අක්ක කෙනෙක්ට කියනවා අනේ අක්කේ මට පුංචි කතාවක් ඔයාට කියන්න තියෙනවා. ඔයා මංගාවින් පොඩ්ඩක් ඉඳගන්නකෝ කියලා. ඉතින් අක්කා කියනවා අනේ මල්ලි මට වෙලාව නැහැ. ඔයා ඔය කතාව මට පස්සේ කියන්න කියලා. ඒ අක්කට ඒ කතාව පොඩි කතාවක් වුණාට මේ මල්ලිට නම් ඒ කතාව ඒ මල්ලිගේ ළමා මනසේ ඇඳිච්ච ලොකු පින්තූරයක රසබර කතාවක්. ඒ ලොකු කතාව ඒ අක්කට කියන්න මේ මල්ලිට ඒ අක්කගෙන් ඉඩක් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම
මේ ළමා ගීතයේ තියෙනවා සංවාදාත්මක ගී. මේ සංවාදාත්මක ගී ළමා ගීතයෙන්දී විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම මේ සංවාදාත්මක ගී අපේ මනස ඒකාලෝක කරනවා. එසේනම් අපි සංවාදාත්මක ගීතයකට සවන් දෙමු. ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉඳ ගන්නකෝ පුංචි කතාවක් කියන්න තියෙනවා පුංචි කතාවක් කියන්න තියෙනවා මන්දි නිකම් ඉන්නකෝ මට ඉන්නට දෙන්නකෝ ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා ගෙදර දොරේ වැඩපළ මට තියෙනවා මොහොතක් ඔබට අවධානය දෙන්න. මේ වෙලාවේ මම කියන්න යන්නේ ඔබ ළඟම තියෙන දුරකථනය කියන උපකරණය ගැන. ඉතින් මේ දුරකථනය උපයෝගී කරගෙන අපි තප්පරයක් වැනි කුඩා කාලයක් ඇතුළත පණිවිඩ හුවමාරු කරගන්නවා. ඉතින් මේ වගේ ඉස්සර කාලෙදී අපේ අම්මලා තාත්තලා කුඩා කාලෙදී නම් තිබ්බේ නැහැ පණිවිඩ හුවමාරු කරගන්න ක්‍රම. ඉතින් ඒ කාලෙදී යොදාගත්තේ හරිම සුන්දර ක්‍රමයක්. ඉතින් මේ සුන්දර ක්‍රමය තමයි ලියුම් වලින් තමන්ගේ හැඟීම්, තමන්ට කියන්න තියෙන දේවල්, තමන් ගැන තොරතුරු එකිනෙකා අතර හුවමාරු කර ගැනීම. ඉතින් මේ ලියුම් හුවමාරු කරගන්න උදව් වෙච්ච කෙනා තමයි පියුම් මාමා. ඉතින් මේ පියුම් මාමා ඉස්සර ගෙවත් කඩොල්ල ළඟට ඇවිල්ලා තමන්ගේ සීනුව නාද කරද්දී ඒ කාලේ අම්මලා තාත්තලා පුංචි දරුවන් හැටියට ඒ කඩොල්ල ළඟට දුවගෙන ගියපු හැටි තාමත් හරිම සුන්දර මතකයක් හැටියට තමයි මතකයේ රැඳිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ අහන්න සූදානම් වෙලා තියෙන්නේ ඒ පියුම් ගාම ගැන ලියවුණු සුන්දර ළමා ගීතයක්. හැම ගෙදරකම වගේ හරි පරිස්සමට තියලා තියෙන දෙයක් තියෙනවා. ගොඩක් අය නම් ඉතින් මේක තියලා තියෙන්නේ අල්මාරියේ. හැබැයි ඉතින් ඉස්සර නම් මේක දාලා තිබ්බේ පෙට්ට ගමේ. සමහරු නම් මේක යන තැන අරගෙන යනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මේ මොකද්ද කියලා. මේක පුංචි 4 රැස් කොලයක්. බලන්න ඔයගොල්ලෝ ගාවත් දැන් මේ පුංචි 4 රැස් කොලේ තියනවාද කියලා. මේ පුංචි 4 රැස් කොලේ අපි ගැන හැම විස්තරයක්ම ලියලා තියෙනවා. ඉතින් ඒ කාලේ හිටියා පුංචි 4 රැස් කොලෙන් පවා හරි විශිෂ්ට නිර්මාණ කරන්න පුළුවන් ගීත රචකයෝ. ඉතින් අපි බලමු මොකද්ද මේ පුංචි 4 රැස් කොලේ කියලා.
මේ ළමා ලෝකය හරි සුන්දරයි. ඉතින් මේ සුන්දර ළමා ලෝකේ අපේ සමහරක් අජීවී දේවල් වලටත් හරිම අපූර්වට පණ දුන්නා. ඉතින් අන්න ඒ වගේ අපි හැමෝගෙම හිතවල ඉන්න හරි ආදරණීයම චරිතයක් තමයි අම්බිලි මාමා. එහෙමත් නැත්නම් හඳ මාමා. ඉතින් හඳ මාමා වටේ තියෙන ලස්සන පුංචි තරු කැට මේ මුළු රෑ හසම ඒකාලෝකමත් කරනවා. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ පුංචි දරුවෙකුයි හඳ මාමයි අතර තියෙන සංවාදයක් ගැන. එදා අතීතයේ ළමා ගීත දෙස බලනකොට එදා මෙදා ලොකු පොඩි අපි හැමෝගෙම තියෙන්නේ හිත ඇදගන්නා සුළු ඒ මතක ආවර්ජනයක්. ඉතින් මේ ළමා ගී අතරේ අපිට ළමා ලෝකයේ සොඳුරු කරන ළමා ගී අතරේ දැනුමෙන් අපිව පෝෂණය කරන ළමා ගීත් තියෙනවා. ඒ ළමා ගී අතරේ සතුන්ට ගස් කොළන් වලට පරිසරයට ආදරය කරන ළමා ගීත අපිට පුරුදු කරනවා. ඉතින් මේ ගීතයෙන් අපිට කියවෙන්නේ පුංචි දරුවන් සහ ළමාගේ සතුන් අතර තියෙන ඒ බැඳීම ගැන. අපි මත යමු ඒ ගීතය වෙත. ඉතින් මේ සද්ද දැන් කාලේ ළමයින්ට නම් එච්චර හුරු පුරුදු සද්දයක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට අතීතේ පුංචි දරුවන්ට ඒ සද්ද හරිම සුපුරුදු සද්දයක්. පුංචි ඉරටු කෑලි දෙකකිනුයි කුරුම්බැට්ටියකුනුයි හදාගන්න කුරුම්බැට්ටි මැසිම ඒ කාලේ ළමයින්ගේ අතට නැතුවම බැරි දෙයක්. ඒ වුණාට දැන් කාලේ පුංචි ළමයි කුරුම්බැට්ටි මැසිමක් හදාගන්න කොහොමද කියලාවත් දන්නේ නැතුව ඇති. එයාලගේ අතේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික බෝනික්කෝ, ඒ වගේම ඉලෙක්ට්‍රොනික රොබෝ වගේ දැන් තාක්ෂණයට ගැලපෙන ඉලෙක්ට්‍රොනික දේවල්. හරිම පුංචි මැටි බෝලයක්. කොච්චර පුංචිද කියනවනම් මේක මුං ඇටයක් තරමටම පොඩි. මේ පුංචි මැටි බෝලෙන් අපිට මොනවද කරන්න පුළුවන්? අපිට ප්‍රයෝජනයක් ගන්න බැරි වුණත් මේ මැටි බෝලෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ සත්ව ලෝකේ දක්ෂතම ඉංජිනේරුවා. ඉතින් ඒ ඉංජිනේරුවා අපිට ගොඩක් ලොකු පාඩම් ගොඩක් කියලා දෙනවා. අර පිරිමැස්ම, ඉවසීම, ඒ වගේම තව ගොඩක් ගුණාංග අපිට යාගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අහලා බලමු මේ යාළුවගේ කතාවත් මොන වගේ එකක්ද කියලා.
පුංචි කාලේ ඉඳලම අපි විවිධ කඩේම් විභාගවලට මුහුණ දෙනවා. ඉතින් අපි මුලින්ම මුහුණ දෙන කඩේම් විභාගේ තමයි ශිෂ්‍යත්ව විභාගය කියන්නේ. අපි හැමෝම ශිෂ්‍යත්ව සමත් වෙන්නෙත් නැහැ, අසමත් වෙන්නෙත් නැහැ. හැබැයි සමත් වෙන අයට අලුත් පාසලකට යන්න පුළුවන්. අලුත් යාළුවෝ හම්බ වෙනවා. හැබැයි එයා එයාගේ කලින් පාසලට යන අන්තිම දවසේ යාට ලොකු දුකක් දැනෙනවා. මොකද එයා ඉගෙන ගත්ත එයාගේ ආදරණීය ගුරුවරු, එයාගේ පුංචි යාළුවෝ මේ හැමෝම එයාට නැති වෙනවා. ඒ වගේම එයා ඉස්කෝලේ ඉඳන් එනකොට කල්පනා කරනවා ආයේ මම මේ පාරේ ඉස්කෝලේ ඇඳුම ඇඳලා කවද්ද යන්නේ කියලා. ඉතින් එයා අලුතෙන් ඉස්කෝලේ යන්න ඉන්න දවසේ එයාගේ පරණ පාසල් බස් එක දකින්නකොට එයා මතක් කරනවා ඒක කරපු දේවල්. අපි අහලා බලමු එයාගේ කතාව. මේක සොඳුරු ලෝකයක්, සතුටු සෙනාසාදයක්. ඉතින් මේ වෙන ගීතයක් අසද්දි අපේ පුංචි හිත්වලට දැනෙන සතුට ඒවා අපි හරිම සුන්දර හීන වලින් මවා පානවා. ඒවා අපි එකිනෙකාට කියලා දෙන්න. අපි දැන් අහලා බලමු මේ කතාව. සොඳුරු ලෝකයක්, සතුටු සිනහ පිරුණු සාදයක්. මේක සොඳුරු ලෝකයක්, සතුටු සිනහ පිරුණු සාදයක්. මහතුනේ රැගෙන යන්න පින් විඳක්, රැගෙන යන්න පින් විඳක්. ඔබෙත් මගෙත් ලෝකේ වීරයා, ඒ අපේ තාත්තා. මදක් හිතන්න, ඒ පුංචි දරුවෙක්ට තමන්ගේ ලෝකේ වීරයා අහිමි වුණොත් මොනතරම් දුකක් හිතට දැනෙයිද? මොනතරම් තරහක් හිතට දැනෙයිද? ඒ පුංචි දරුවාගේ හිතේ තියෙන ආදරය, කරුණාව, ඒ පුංචි දරුවා ඒ තමන්ගේ තාත්තව අහිමි කර වන සතාට පවා ආදරය කරන්න සමත් වෙනවා. මේ වර්තමානයේ පුංචි දරුවෙක්ගේ හිතක් ගැන ලියුණු ගීතයක්.
සුරන් රැල්ලක්සේ අප ඈතට පියාඹා යන විට මහා අහස් ගැබවී අපට එළිය දෙන්නේ අපව ආරක්ෂා කරන්නේ ඒ අපේ ආදරණීය තාත්තා. අප පුංචි අපි ආලින්දයට වී මවන සිනහ ඒ වගේම අපි ඒ හිතන පැතුම් සිතුම් ගොන්නම සැබෑ කරන්න වෙහෙසෙන්නේ අපේ ආදර තාත්තා. ඉතින් 70 දශකයේ සිට අද දක්වාම ලියවෙන නිර්මාණය වෙන ඒ අපූර්ව ළමා ගීතවල හරි අපූර්වට දෙබස් මගින් ඊටමත් සංවේදී වගේම ඊටමත් කිට්ටු දරුවන් සහ දෙමාපියන් අතර හරි අපූර්ව නිර්මාණයක් අපට අද වෙනකොට මේ ළමා ගීත මගින් ලැබිලා තියෙනවා. ඉතින් මේ සුන්දර ළමා ගීතය අහන්න රස විඳින්න. අහසක්සේ දූ යන මඟ පුළුන් බලා අතුරනවා එහෙමයි මගේ දෝනී මං රැකගන්නේ පනවාගේ මගේ දූ මං රැකගන්නේ ආදරණීය අම්මයි තාත්තයි තමයි අපේ ළමා ලෝකය බිහි කළේ. ඒ ළමා ලෝකය අපූර්වත් කළේ. ඉතින් මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් බලනකොට අපි කවුරුත්ම සඳහන් කළේ නැහැනේ මේ ගීත පද රචනය කළේ කවුද? එහෙමත් නැත්නම් මේ ගීතවල තනු නිර්මාණය කළේ කවුද කියලා. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි. අපි ඉදිරිපිට ඉන්න අපේ ගෞරවනීය මෑණියන් සහ පියාණනුයි. ඉතින් මේ උපහාරය අපගේ ආදරණීය මෑණියන්ට සහ පියාණන්ට ඒ දරුවන්ගේ හිතට ආපු බොහොම ලස්සන සුන්දර සිතුවිලි තමයි ඒ අය ඒ විදිහට එකට ගොනු කරමින් මුදා හැරියේ. ඉතින් ඒ තමයි IMS මාධ්‍ය පාසල තුලින් අපේ දරුවන්ට දූ දරුවන්ට ලබා දෙන හැකියාව දක්ෂතාවය තවදුරටත් ඒ අයව ඔපමට්ටම් කරමින් ඒ අයව අරගෙන යන තැන. ඉතින් අද වෙනකොට ඒ අයට බය නැතුව වේදිකාවක් මත හිටගෙන කතා කරන්න වචන ගලපමින් කතා කරන්නට ඔන්න ඒ හැකියාව ඒ දූ දරුවන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි සූදානම් වෙන්නේ තවත් බොහොම වැදගත් වටිනා කටයුත්තකට යමු වෙන්න. මම දන්නවා මේ දුවා දරුවන්ගේ වෙහෙස මහන්සිය පසුපස ඉන්නේ ඒ ආදරණීය අම්මලා තාත්තලා. ඒ ආදරණීය අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට ඒ ඉඩ පහසුකම ලබා දීපු නිසාම තමයි ඒ දරුවන් වෙනුවෙන් ඒ කරපු කැපකිරීම සමුදායේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේදී මෙලෙසින් ඒ දරුවන් බොහොම සතුටින්
ඒ අයගේ කාලය ගත කරමින් සහ ඒ අයගේ ඒ දක්ෂතාවයන් වලට හැකියාවන් මොනවද කියලා ඒ අයටත් හඳුනා ගන්නටත් අම්මලා තාත්තලාටත් ඒ හඳුනා ගැනීම කරගන්නට පිළිවන්කම ලැබුණේ මං හිතන්නේ මේ මාධ්‍ය අධ්‍යයන ආයතනයේට තමන්ගේ දරුවන්ව එකතු කිරීමත් එක්ක. ඉතින් අපි සූදානම් වෙන්නේ පළමු සහතික පත්‍ර ප්‍රදානය සිදු කරන්නට. ඉතින් ඒ සඳහා තමයි අපි සූදානම් වෙන්නේ. ඒ සඳහා අපි බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේදී වේදිකාවට වැඩම කරගන්නට කැමතියි අපගේ මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ නියෝජ්‍ය අනුශාසක ධුරන්දර පූජ්‍යපාද නුවරඑළිය අමිත සීල පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන අපගේ සහතික පත්‍ර ප්‍රදානය හා සම්බන්ධ වන්නට අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ වගේම අපි බොහොම ගෞරවයෙන් ඊළඟට ආරාධනා කරනවා සහතික පත්‍ර ප්‍රදානය හා සමගින් සම්බන්ධ වන්නට කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිනිය ඒ වගේම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වැඩබලන අධ්‍යක්ෂ ප්‍රියානි පරණගම මැතිණියටත් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ කටයුත්ත හා අප සමගින් සම්බන්ධ වන්නට. ඒ වගේම මාධ්‍ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ රංජිත් කිත්සිරි මැතිතුමාටත් අපි බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ඒ වගේම මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ ලේකකාධිකාරී සුසන්ත පරණගම මැතිතුමාටත් බෙහෙවින් ගෞරවයෙන් ආරාධනා කරනවා අපිට සමගින් සම්බන්ධ වන්නට. ඒ වගේම මේ සියලු දෙනාම කැඳවා ගැනීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා මාධ්‍ය අධ්‍යයන ආයතනයේ කළමනාකාර අමිල අබේරත්න මහතාට. හොඳයි. එලෙසින් අපි සූදානම් වෙන්නේ අපේ ප්‍රථම කොටගෙන අපේ දුවදරුවන්ට සහතික පත්‍ර ප්‍රදානය කරන්නට. ඒ සඳහා අපි පින්වත් ස්වාමීන් වහන්සේගේ සුරතින් අපේ දුවල පුතාලා වෙනුවෙන් සහතික පත්‍ර ලබා දෙන්නට සූදානම්ෙන් ඉන්නවා. මුලින්ම අපි ආරාධනා කරනවා මාධ්‍ය අධ්‍යයන ආයතනයේ අපේ ළමා නිවේදන පාඨමාලාවේ ලෝෂී සෙනෙත්මා අපරැක්ක දියණියට හොඳ අත්පොලසන්නාදයක් ලබා දෙමු. මේ සහතික පත්‍ර ලබා ගන්නේ ඔබේ ආදරණීය දූ දරුවන් වන නිසාවෙන්. මිළඟට සිතුම්ලි සඳුන්‍යා පෙරේරා. මිළඟට සහතික පත්‍ර ලබා ගන්නේ විහඟ ගෞතම් දෙල් තොටගේ. මිළඟට සහතික පත්‍රය හිමි කරගන්නේ ලසිනි මින්සඳේ ධර්මදීව. මිළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ සදෙව් දිනෙත් දේදුගල බණ්ඩාර. මීළඟට විජේ මාන්නලාගේ සෙව්මි නිම්සරා. මෙනාරා හංස නදී පෙරේරා දියණියයි මීළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ. එලෙසින් අපි පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කර සිටින අතර මීළඟට අප සූදානම් වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිනිය එවැගේම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂතුමිය ප්‍රියානි පරණගම මැතිණිය සුරතින් මීළඟ සහතික පත්‍ර ප්‍රදානය සඳහා යොමු වන්නට. එලෙසින් අපි මීළඟට ආරාධනා කරන සහතික පත්‍ර ලබා ගන්නට දිනෙලි සෙහෙත්නා කරුණාරත්න දියණියට. ඔකිත් දෙව්සර නානායක්කාර පුතා. මීළඟට සහතික පත්‍රය ලබා ගන්නට පොබාවි ඉසිත්මා කුමාර පේලි. මීළඟ සහතික පත්‍රය ලබා ගන්නට HK දහම්සා තමරසී. මිළඟ සහතික පත්‍රය හිමි වන්නේ HK අකිත්‍රා සත්නදී. මිළඟ සහතික පත්‍රය හිමි වන්නේ තිනලි මధుර සංකල්පනී.
එලෙසින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිතුමිය, ඒ වගේම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂතුමිය ප්‍රියානි පරණගම මැතිණියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි ආරාධනා කරනවා මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ ලේකකාධිකාරී සුසන්ත පරණගම මැතිතුමන්ට. ඉතින් එතුමාගේ සුරතින් සහතික පත්‍ර ලබා ගන්නේ අකුරැස්සගේ දුලක්ෂී සේමින්දී දිනියයි. ඊළඟට විමුක්ති සුපහන් රාජපක්ෂ. ඊළඟ සහතික පත්‍රය ලබා ගන්නේ චිනේත්‍ර දම්සිලු කුමාරපේලි පුතණුවන්. ඊළඟට නිවෙත් දින්හස් ජයසූරිය පුතණුවන් සහතික පත්‍රය ලබා ගන්නවා. ඊළඟ සහතික පත්‍රයේ හිමිවන්නේ සිතඟ නෙත්සර පුතණුවන්ට. ෂනුදි ගිතුනිකා විජේසූරියයි ඊළඟ සහතික පත්‍රයේ හිමි කරගන්නේ. අකිත තිවෙන් කඳන පිටිය. සුදුදේවගේ ගගන නිලුපුල් පුතායි ඊළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ. ඊළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ ඉනුකි විදාරා ප්‍රේමරත්න දියණියයි. ඊළඟ සහතික පත්‍රය තෙනුකි සයුම්දී බෝගඩ දියණියටයි හිමිවන්නේ. ඊළඟ සහතික පත්‍රය ශ්‍රද්ධා විදර්ශනා මధుබාණී දියණියටයි. ඊළඟට මේ කාණ්ඩයේ අවසාන සහතික පත්‍රය හිමි කරගන්නේ සචින්ත උදයකුමාර අපේ ආදරණීය පුතා. එලෙසින් අපිට පළමු කණ්ඩායමේ සහතික පත්‍ර ලබා දෙන්නට හැකියාව අවස්ථාව උදා වුණා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ කටයුත්ත හා සමගින් අපට සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර පූර්වක ගෞරවනීය ස්තුතිය පුද කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ අප හා සමගින් සම්බන්ධ වීම පිළිබඳව. එලෙසින් අපි ලෑස්ති තවත් කටයුත්තකට. අපේ දරුවෝ හරි දක්ෂයි. ඒ දක්ෂතාවයන් වලට හරි පාර පෙන්වන එක, හරි මඟ පෙන්වීම කරන එක තමයි IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය තුලින් අපි සිද්ධ කළේ. එලෙසින්මයි මේ ළමා නිවේදන පාඨමාලාව අපි ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් මේ විදිහට අපේ දරුවන්ට විවිධ අවස්ථාවන් වලදී තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්නට අපි විවිධ ඉඩකඩ හදලා දුන්නා. ඒ විදිහට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය තුල වගේම මම හිතන්නේ ලොකු අවස්ථාවන් ඒ අයට නිරන්තරයෙන් හිමි වුණා. අපේ කිඩ්ස් ටීවී නාලිකාව හරහා ශ්‍රද්ධා රූපවාහිනිය හරහා විතරක් නෙවෙයි ලක්විරු ගුවන්විදුලිය ඔස්සේත් මං හිතන්නේ අපේ දරුවන්ට ඒ සඳහා අවස්ථාව හිමි වුණා. ඉතින් මේ විදිහට අපේ දරුවෝ අපේ කටයුතු වලට සම්බන්ධ කරගන්නකොට අපි ඊළඟට නරඹන්නට සූදානම් වෙන්නේ ඒ විදිහට අපේ දරුවෙක්ගේ දක්ෂතාවයක්. මේ වීඩියෝ පටය අපි Facebook මාධ්‍ය හරහා මුදා හැරියා. ඊට අමතරව YouTube මාධ්‍ය හරහා මුදා හැරියා. ඒ අනුව නැරඹුම් වාර 41800කට ආසන්න ප්‍රමාණයක නැරඹුම් වාර සහිතව මෙන්න මේ වීඩියෝ පටය බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණා. ඉතින් මෙහි හඬ කැවීම හඬ දායකත්වය සැලසුවේ අපේ IMS
පුංචි දුවා දරුවන්ගේ පාසලේ අපේ ආදරණීය දියණියක් කිනුරි වියත්මා දියණිය විසින් හඬ කැවන ලද මේ වීඩියෝව අප දැන් නරඹමු. අනේ වාව්. අද නැන්දම්ම උදෙන්ම නැගිටලා ගුලාබ් ජමුන් හදලා ලේලිගේ උසස් වීම සමරන්න. හොඳ වෙලාවට මම හිටියේ. නැත්තම් කවුද පොඩි දරුවට සිරිත් විරිත් උගන්වන්නේ? පැණි රස කෑමක් අදලා හොඳ දේවල් සමරන්න ඕනි කියලා. මම දන්නවා. මම මුලින්ම ඉස්කෝලේට ගිය දවසේ අම්මා මට බ්‍රවුනිස් හදලා දුන්නා. ඔයාගේ අම්මා දන්නේ නැහැ ගුලාබ් ජමුන් හදන විදිහ. ඉතින් ආච්චි බ්‍රවුනිස් හදන විදිහ දන්නවද? yes. අම්මගේ පැත්තමයි ගන්නෙ නේ? hey. චා පිළිගන්නවා අපේ උපසභාපතිතුමියව. යමු. ඇයි මොකද? උසස් වීම ලැබුණා නේද ඔයාට? ලැබුණා. ඒත් තාත්තා මම ප්‍රොමෝෂන් එක ගන්නෙ නැහැ. ඇයි? ඔයා අනුජ් එක්ක මේ ගැන කතා කරලා ඉන්න. මෙච්චර හොඳ අවස්ථාවක් එපා කියන්නේ. අම්මේ. මොකක්ද හේතුව? උසස් වීම එක්කම මාව බැංගලෝර් වලට මාරු කරනවා. එහෙම වුණොත් මට වැඩ කරන්න වෙන්නේ හින්දා. වංචාකාරයෝ. මට විශ්වාසයි මේක ඔයාට දෙන්න හිතපු එකක් නෙවෙයි. කොහොමද එහෙම කරන්නේ? බිරිඳක් අම්මා කෙනෙක් වෙච්ච අය දුරකට යවන්නේ? නවත්ත ගන්න. ඔයා කරපු දේ හරි උසස් වීම එපා කියලා. කොහොමද ඒක හරි වෙන්නේ? මෙච්චර කාලයක් මෙයා උදේ රෑ නැතුව වැඩ කරේ මේ තනතුර වෙනුවෙන්. ඒක මෙහෙම එපා කියන එක හරිද? මට උසස් වීමක් ලැබිලා මම කිව්වා නම් අපි හැමෝම බැංගලෝර වලට යමු කියලා. ඔයාලා හැමෝම එනව නේද? එහෙනම් ඔයත් එනව නේද? එහෙනම් ඔයත් එනව නේද? එන්නේ නැද්ද? කොහොමද එහෙම වෙන්නේ? ශකුන්ගේ ස්කෝලේ අම්මගේ ඩොක්ටර් තාත්තගේ යෝග ක්ලාස් එක ඔයාගේ ඔෆිස් එක අපි හැමදේම මෙහෙනේ තියෙන්නේ. මොකක්? අපිට ඒවා අපහු පටන් ගන්න පුළුවන්නේ. මොකක් හරි නීතියක් තියෙනවද? ඔයාගේ මහත්තයා ඉන්න තැනම ඔයත් ඉන්නම ඕනේ කියලා. අම්මා තාත්තා දැන් මෙයාලට කතා කරන්න. උසස් වීම බාර ගන්නවා කියලා. ओहो मन है वेड़े विणता विणता जोड़ते रे धागे नात्याचे बंध गुंफुनी चाले स्वप्ना मागे ह्या मनाच्या भावना मौशार आणि सुती जीवनाची वीण घट्ट करत जाई किती කන්න කන්න හොඳට. හොඳ දෙයක් වුණා. बदलू दे ऋतु किती बदलू दे මේ කාලේ පියවරුන් සේම මව්වරුන්ද බොහෝ කැපවීමෙන් විවිධ වෘත්තීන්හි නියැලෙමින් පවුලේ බරදරන ආකාරය දැකගත හැකි. ඔවුනට වෙනසක් නොකර නිසි පරිදි ඇගීම
සෑම පවුලකම සිදුවේ යුතුයි. උත්සාහයෙන් වීරියෙන් ජීවන බර ඉසලීමට කැපවෙන මව්වරුන්ට සියලු යහපත සැලසේවා. හොඳයි. ඉතින් මේ විදිහට අපේ කිනුරි වියක්මාදියණිය අපේ මාධ්‍ය අධ්‍යයන ආයතනයේ අපේ ලවා නිවේදන පාඨමාලාවේ ඒ කිනුරි වියක්මාදියණිය විසින් හඬකවන ලද වීඩියෝ පටයයි අපට එලෙසින් නරඹන්නට හැකියාව ලැබුණේ. දැන් අපි මීළඟට සූදානම් වෙනවා තවත් බොහොම වටිනා කටයුත්තකට. අපි මොකක්ද මේ කටයුත්ත කියලා දැනගන්න ලෑස්ති අපේ මේ දුවල පුතාලගෙන්ම. මොකද යාලා තමයි මේ වැඩසටහන ගැන මට වඩා හොඳට දන්නේ. ඒ නිසා අපි යාලාගෙන්ම දැනගමු ඊළඟට අපි මොකද්ද කරන්න හදන්නේ කියලා. මේ අපි දකින්නේ අපේ පුංචි යාළුවන්ගේ දක්ෂතා. මේ වගේ තවත් දක්ෂතා ගොඩාක් තියෙනවා. අපි අපේ පවුලේ අයට ගොඩාක් ආදරය කරනවා. අම්මගෙන් තාත්තගෙන් පස්සේ අපි වැඩියෙන් ආදරය කරන්නේ අපේ අත්තම්මටයි සීයටයි. පුංචි කාලේ ඉඳන්ම අපි හරි ආසයි අත්තම්මගේ උකුලට වෙලා ඒ අත්තම්මා කියන ලස්සන කතා අහන්න. අත්තම්මගේ උකුල කියන්නේ අපිට කතන්දර තොටිල්ලක්. එසේනම් මේ ආරාධනය අපේ ආදරණීය අත්තම්මටයි එයාගේ පුංචි මිනුපුරු මිනිපිරියන්ටයි. හොඳ අත්පොල සන්නාදයක් ලබා දෙන්න අපේ ආදරණීය දුවල පුතාලා ඒ විදිහට තමන්ගේ දක්ෂතාවයන් හැකියාවන් විවිධ ආකාරයෙන් ගොඩනගා ගන්නට මේ ඔස්සේ විශේෂයෙන්ම අපේ මාධ්‍ය අධ්‍යයන ආයතනයේ ඔස්සේ අපේ දරුවන්ගේ නිවේදන පාඨමාලාව ඔස්සේ ඇයට හැකියාව අවස්ථාව උදා වුණා. ඉතින් ඒ අය තුල තිබුණු සහජ හැකියාවන් මතු කරගනිමින් ඒ අය තුල තිබුණු සමහරක් පුංචි බය එහෙම නැත්නම් තැති ගැනීම මේ සියල්ලක්ම ඒගොල්ලන්ට නැති කරගෙන කොහොමද ඇත්තටම
ක්‍රියාශීලී දරුවෙක් විදිහට කටයුතු කරන්නේ? එහෙම නැත්නම් කොහොමද ඒ අයගේ තුල තියෙන සැඟවුණු දක්ෂතාවයන් එළියට අරගෙන කටයුතු කරන්නේ කියන වග මම හිතන්නේ අපේ නිලන්ති මහත්මිය බොහොම හොඳින් ලොකු රාජකාරියක් කරලා තියෙනවා. අද සතුටින් පුටුවට වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඒ දරුවන්ගේ හැකියාවන් දක්ෂතාවයන් මේ විදිහට වේදිකාව තුළ දකිනකොට. ඉතින් අපි සූදානම් වෙන්නේ අලිත් දෙවන කණ්ඩායමේ අපේ ආදරණීය දුවල පුතාලට සහතික පත්‍ර ප්‍රදානය කරන්නට. අපි අලිත් බොහොම ගෞරවයෙන් අපේ කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේව පාදාභි වන්දනයෙන් ආරාධනා කරන වැඩම කරන්නට මේ අවස්ථාවට මේ දරුවන්ට ඔබ වහන්සේලාගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම උවමනා වෙනවා. මේ දරුවන්ගේ ජීවිතය සකස් කරගන්නට මේ දරුවන්ට ඒ යහමඟ පෙන්වා දෙමින් ඒ ආශිර්වාදයන් නිරන්තරයෙන්ම ඒ ජීවිත යහපත් එකක් ලස්සන එකක් බවට පත් කරගන්නට ඒ හැකියාව අවස්ථාව උදා වන නිසා වෙන්නේ. වගේම අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතාටත් බොහොමත්ම ගෞරවයෙන් මේ සහතික පත්‍ර ප්‍රදානය හා අප සමගින් සම්බන්ධ වන්නට. ඒ වගේම යලිත් වතාවක් අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිනිය, ඒ වගේම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂ ප්‍රියානි පරණගම මැතිණියට. ඒ වගේම අපි යලිත් වතාවක් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මාධ්‍ය අධ්‍යයන ආයතනයේ කළමනාකාර අමිල අබේරත්න මහතාටත් මේ සහතික පත්‍ර ප්‍රදානය හා අප සමගින් සම්බන්ධ වන්නට. එලෙසින් මුලින්ම සහතික පත්‍රය හිමි කරගන්නේ අමාෂා ශශාංජනී ජයසිංහ දියණියයි. හොඳ පොළොසන්යාදයක් අපි මේ හැම දරුවෙකුටම ලබා දෙමු. මේ හැම දරුවෙක්ම බොහොම දක්ෂ දරුවෝ. ඉතින් මීළඟට පෙසඳි පියත්මා සේනාධීර දියණිය. මීළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ සෙසඳි ගිහන්සා පෙරේරා දියණිය. මීළඟ සහතික පත්‍රය පුදම්ගී දිලෙන්ඥා රණවීර දියණිය ලබා ගන්නවා. මීළඟ සහතික පත්‍රය චලුක හසින්ද ගණේගොඩ පුතණුවන් ලබා ගන්නවා. මීළඟ සහතික පත්‍රය යශීල දහම්පත් පුතණුවන් හිමි කර ගන්නවා. මීළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ ඕෂධී අරවින්ද්‍යා තිරිමාවිතාන දියණියයි. මීළඟ සහතික පත්‍රය ළමා හේවාගේ සනීදී සයාරා දියණිය හිමි කර ගන්නවා. එලෙසින් සහතික පත්‍ර ප්‍රදානය සමගින් සම්බන්ධ වුණ අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට යලිත් වතාවක් පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මීළඟ සහතික පත්‍ර ප්‍රදානයට අප හා සමගින් සම්බන්ධ වන්නට අපි ආරාධනා කරන බොහොමත්ම ගෞරවයෙන් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතාට. එලෙසින් එතුමාගේ සුරතින් සහතික පත්‍රය හිමි කරගන්නේ සිතුක දුල්නෙත් ගුණරත්න පුතණුවන්. මීළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ ලවංග වෙසස් පෙරේරා පුතණුවන්. මීළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ රම්දී නන්සදී ගුණදාස දියණියයි. මීළඟට මල්ෂිමා රසාංජලි මෙත්මා දියණිය සහතික පත්‍රය ලබා ගන්නවා. මීළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ හේවා වීරගේ අනුප්‍රාදා ඉඳුමිනී දියණියයි. මීළඟ සහතික පත්‍රය තත්රිවත්තගේ හස්සලි සංජනා දියණිය හිමි කර ගන්නවා.
මීළඟ සහතික පත්‍රය කිනුරි වියත්මා සමරසිංහ දියණිය හිමි කර ගන්නවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මහතාට යලිත් වතාවක් අප සමගින් සහතික පත්‍ර ප්‍රධානී හා සමගින් සම්බන්ධ වන්නට අපි බොහොම ගෞරවයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිතුමියට ගෞරවයෙන් ප්‍රියානි පරණගම මැතිණියට බෙහෙම ගෞරවයෙන් ආරාධනා කරනවා. මීළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ හිතේෂී තරුමා දියණියයි. විහාරී ඔෂාරා රණසිංහ දියණිය මීළඟ සහතික පත්‍රය හිමි කර ගන්නවා. මීළඟ සහතික පත්‍රය හිමි කරගන්නේ මෙතුණි මෛත්‍රියා කුමාරසිංහ දියණිය. එලෙසින් යලිත් වතාවක් අපත් සමගින් සහතික පත්‍ර ප්‍රධානයට සම්බන්ධ වුණ අපේ පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඒ වගේම අපේ ප්‍රියානි පරණගම මැතිණියටත් බෙහෙවෙන ස්තුතිවන්ත වෙමින් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරියතුමන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි එලෙසින් සහතික පත්‍ර ලබා දෙමින් අපේ දරුවන්ගේ දක්ෂතාවයන් ඔබ හමුවට අරගෙන එනවා. ඉතින් අපි දැන් සූදානම් වෙන්නේ තවත් අපේ දියණියක් ඒ විදිහට තමන්ගේ දක්ෂතා දක්වපු අවස්ථාවක් ඔබට නරඹන්නට අවස්ථාව ලබා දෙන්න. තෙනුකී සයුම්දී දියණිය අපේ මාධ්‍ය අධ්‍යයන ආයතනයේ ළමා නිවේදන පාඨමාලාවේ තෙනුකී සයුම්දී දියණිය මේ වීඩියෝ පටයට හඬදායකත්වය ලබා දුන්නා. මේ වීඩියෝ පටය මේ වන විට නැරඹුම් වාර මිලියන 3.1 ඉක්මවා තිබෙන වීඩියෝ පටයක් බවත් අපි ඔබට සිහිපත් කරනවා. අපි දැන් යමු තෙනුකී සයුම්දී දියණිය විසින් හඬදායකත්වය ලබා දුන් ඒ වීඩියෝ පටය නරඹන්නට. මොකද කරන්නේ? අද මැඩම්ට කන්නවත් වෙලාවක් නැද්ද? අද පන්තියේදී මම ළමයින්ට රචනාවක් ලියන්න දුන්නා. ඒකයි මේ බලන්නේ. රචනාවක් මොකක් ගැනද? මගේ බලාපොරොත්තු. ඒ මොන වගේ ටොපික් එකක්ද? මේකේ තියෙන්නේ ඒ දරුවෝ වෙන්න කැමති කවුද කියලා. ඇයි ඒක ඉෂ්ට කරගන්න ඕනි කියලා තියෙනවා. ඒක තමයි රචනාව. ටොපික් එක නම් ඉන්ටරෙස්ටිං වගේ. ඔව් ළමයි මහා අමුතු විදිහේ ප්‍රාර්ථනා ලියලා. හරි ඔයා ඔය ටික බලන්නකෝ. පස්සේ මටත් කියන්න. එතකම් මම රසත එකක් ගේන්න. සීනි අඩුවෙන්. හරි මැඩම් එහෙනම් හදාගෙනනම්. රියා ඇයි ඔය අඬන්නේ? ඔයත් මේක කිව්වොත් ඔයත් අඬයි. ඒ තරම් දුක හිතෙන්න මොනවද ලියලා තියෙන්නේ? ළමෙක් ලියලා එයාට ෆෝන් එකක් වෙන්න ඕනිලු. එයාට ෆෝන් එකක් වෙන්න ඕනි. මොකද එයා ඉස්කෝලේ ඉඳලා ගෙදර එද්දි හැමෝම ෆෝන් එකක බිසි වෙලා ඉන්නේ හින්දලු. අංකල්, ආන්ටි, අම්මා, තාත්තා හැමෝම ෆෝන් එකකමලු ඉන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ මාව ෆෝන් එකක් වෙන්න කියලා. එතකොටවත් එයාලා මාත් එක්ක කාලය ගත කරයිනේ. මට එයාලත් එක්ක කතා කරන්න ඕනි. එයාලත් එක්ක සෙල්ලම් කරන්න ඕනි. ඒ හැමෝම ඉන්නේ ෆෝන් වලනේ. ෆෝන් පාවිච්චි කර එයාලා සතුටින් ඉන්නවා. ඉතින් මට ඕනි ෆෝන් එකක් වෙන්න. මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා. රියා මට පේන්නේ මේ දරුවගේ අම්මා තාත්තා එයා වෙනුවෙන් වෙලාව වෙන් කරලා නෑ වගේ. අද කාලේ දෙමාපියන්ට මොනව වෙලාද මන්දා? මුළු දවසම ෆෝන් එකේ දරුවෝ ගැන ගානන්නේ. ඒත් ඇයි ඔයා අඬන්නේ? මොකද මේක ලියලා තියෙන්නේ අපි ගැන මගේම පන්තියේ ඉන්න අපේ දුව. මොකක්? මම අද දැනගත්තා. මේ ෆෝන් එකක් නිසා අපේ අහල පහල මොනවද වෙන්නේ? අපේ දරුවෝ මොනවද කරන්නේ? කාට කොහොම දැනෙනව ඇත්ත අපි මුකුත් දන්නේ. අපි හැම වෙලාවෙම ෆෝන් එකක බිසි වෙලා ඉන්නේ. ඔයා කියනවා හරි රියා. මේ ෆෝන් එකක් නිසා අපි ආදරය කරන අයව අපෙන් ගොඩක් ඈත් කරනවා.
යෝමිදුව ඔව් තාත්තා. පුතේ අද මම ඔයාට ප්‍රොමිස් වෙනවා. මොකද්ද ප්‍රොමිස් එක? අද ඉඳලා මම ඔෆිස් එකෙන් ගෙදර ආවහම ආයෙ කවදාවත් ෆෝන් පාවිච්චි කරන්නේ නැහැ. ගොඩක්ම වැදගත් කෝල් එකක් තිබ්බොත් විතරක් ආන්සර් කරනවා. ෆෝන් එක පාවිච්චි කරන්නේ නැත්තම් මොකද්ද කරන්නේ? ඔයා එක්ක සෙල්ලම් කරනවා. ඇත්තටම ප්‍රොමිස්ද? ඇත්තටමයි කියන්නේ 100% පොරොන්දු වෙනවා. ඔන්න මමත් ඔයත් එක්ක සෙල්ලම් කරනවා. ඇත්තටම ප්‍රොමිස්ද? ආහා ඇත්තටමයි. ධෝනි I love you. ඔබේ වටිනා කාලය ඩිජිටල් තිර ඉදිරියේ නිකරුණේ ගෙවී යෑමට ඉඩ දෙන්න එපා. ඔබේ දරුවන් වෙනුවෙන්, අනිකුත් සමීපතමයන් වෙනුවෙන්, ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. නවීන තාක්ෂණයට ඔබගේ ජීවිතය පැහැර ගන්නට ඉඩ දෙන්න එපා. මොනවා? මලමිනී වලට පණ ඇවිල්ලා? මට නම් ආරංචි වෙච්ච විදියට මුලින්ම පණ ඇවිල්ලා තියෙන පිහදාන බබයියටලු. මොන බබයියා? පිහදාන බබයියා. පිහදාන බබයියා. පිහදාන බබයියා. එයා හද මාමගේ රන්තඩේ පිහදාන දුර ගමනක් ගිහිල්ලා. මෙයා කිව්වොත් නම් ඉතින් විශ්වාස කරන්නත් බෑනේ. ඉතින් ගම වටේම ගිහින් ඉතුරු ටික ඕනේ නෑ. අර ඕපමාමි නේ හැඳි පොඩි කොයි මුසුලතාවේ පැන්සල්ලයි පිහදෙන බබය කොයි පිටිය මහප්පේ ඉස්කුරු කුරු කුරු ගෑරු ආච්චි කොයි මේ ඔක්කොමලා ඉර පායන කොට කොයි බබාලා වෙයි. ඉර පායන කොට දොයිය බබාලා. පැන්සලෙන් කරන වැඩේ පුතේ තී හැන්දට බෑ. පනිට්ටුවෙන් කරන වැඩේ පෝච්චියට බෑ. ඕප්පෙ මිස මිටියෙන් අපි වතුර බොන්නේ නෑ. දත්පුරුසුව අරගෙන නෑ ඇන ගහන්නේ නෑ. පිහදාන බබයියා ගෑරු ආච්චි ඉස්කුරු කුරුලා මෙයාලට පණ ඇවිදිලා. පිහදාන බබයියා ගෑරු ආච්චි ඉස්කුරු කුරුලා මෙයාලට පණ ඇවිදිලා. අලවන පැටි තරහ වුණොත් අලවන්නට බෑ. කොර බාප්ප කැඩුනොත් වේලාවට වැඩ බෑ. නූල් රෝදිගේ කුරුකම පින්සලාට නෑ. මේ හැකියා එකතු වුණොත් පැරදෙන්නෙත් නෑ. එක හැකියා දැන හඳුනාලා එකතු කරමු අපි ජය ගමු සැනසෙමු මිතුරු. එක හැකියා දැන හඳුනාලා එකතු කරමු අපි ජය ගමු සැනසෙමු මිතුරු. ඉර පායන කොට දොයිය බබාලා. දොයි දොයි දොයිය බබෝ. මෙනාරණන්ගේ මේ ලෝකේ තියෙන හැම දෙයකටම වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි පුංචි අපි. පුංචි අපෙත් සැඟවිච්ච දක්ෂතාවයක් තියෙන්න පුළුවන්. එක්කෙනෙක්ට කරන්න බැරි දේ අනිත් කෙනාට කරන්න පුළුවන්. කවදාවත් හැන්දට කරන්න පුළුවන් දේ කෝප්පෙට කරන්න බෑනේ. ඉතින් ඒ වගේ තමයි පුංචි අපි. පුංචි අපිට
පුංචි අපේ සැඟවිලා තිබුණු දක්ෂතා එළියට අරගෙන ඒව වැඩි දියුණු කරලා අපේ ජීවිතේ සාර්ථක කරගන්න උදව් කරපු අපේ IMS ආයතනයේ නැන්දල මම්මලා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. එහෙම නේද මෙනර නංගි? ඔව් අක්කේ. අක්කා කිව්වා වගේ අපි හැමෝටම විවිධ දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතා ඔක්කොම එකතු වුණාම ලස්සන පොකුරක් වෙනවා. ඉතින් අපිට මේ දක්ෂතා වැඩි දියුණු කරගන්න උදව් වුණ IMS ආයතනයේ නැන්දල මාමලට මම නැවතත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. දරුවොත් එක්ක කටයුතු කරනවා කියන එක පහසු දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක ලොකු වගකීමක්. ඒ වගකීම හරි විදිහට ඉෂ්ට සිද්ධ කරනවා කියන එක සහ ඒ අය සතුටින් ඒ අයගේ අදහස් මේ විදිහට බෙදා හදා ගන්නවා කියන එකත් තවත් විදිහකින් ගත්තම මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක්. ඒ තමයි IMS මාධ්‍ය පාසලේ අපි ලැබුව ජයග්‍රහණය. ඉතින් මේ විදිහට අපේ IMS ළමා නිවේදන පාඨමාලාවේ කණ්ඩායම් තුනක දරුදරියෝ තමයි මේ විදිහට තමන්ගේ දක්ෂතාවයන් හැකියාවන් අද දවසේදී බෙදා හදා ගනිමින් තමන්ගේ සහතික පත්‍ර ලබා ගන්නට මේ කටයුත්ත හා අප සමගින් සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට මේ ළමා නිවේදන පාඨමාලාවේ මාස 3කට ආසන්න කාලයක් මම හිතන්නේ ඊටත් වැඩි කාලයක්ද මන්ද අපේ දරුවන්ට බොහොම සතුටින් කාලය ගත කරන්නට සතුටින් විනෝදයෙන් දැනුම ලබා ගන්නට ඒ අයට කාලය වෙන් කරන්නට හැකියාව ලැබුණා. ඉතින් මේ විදිහට අපි දැන් සූදානම් වෙන්නේ අපේ IMS ළමා නිවේදන පාඨමාලාවේ මතක සටහන් ටිකක් තියෙනවා අපේ ගාව. අපි දැන් ඒවා නරඹලම ඉමු. මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පාසල මේ ළමයින් මේ පොළොව යටයි නොපෙනෙන්නේ පාසල මේ ළමයින් මේ පොළොව යටයි නොපෙනෙන්නේ තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ තදින් වැස්ස වසින කලේ මල් පාසල වතුර වලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ වතුර පිරෙන වැහි කාලේ නිවාඩු දෙයි ඉස්කෝලේ නිවාඩුවට ඇඳුම් කොපේ පෙන්වා මල් ළමුන් පිපේ නිවාඩුවට ඇඳුම් කොපේ පෙන්වා මල් ළමුන් පිපේ මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පාසල මේ ළමයින් මේ පොළොව යටයි නොපෙනෙන්නේ පාසල මේ ළමයින් මේ පොළොව යටයි නොපෙනෙන්නේ දැන් මල් පාසල් නිවාඩු ළඟදී අපටත් නිවාඩු 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 මං හිතන්නේ හොඳ අත්පොළ සන්නද්ධයක් දෙන්න පුළුවන් නේද? ටිකක් හිතලා බලන්නකෝ මේ ලෝකේ එකම වර්ගයේ මලක් විතරක් ඉතුරු වුණොත් මොන වගේ දෙයක් වෙයිද? එකම පාට තියෙන එකම සුවඳ තියෙන මලක් විතරයි මේ ලෝකෙටම තියෙන්නේ. එතකොට අපි හිතන තරම් සුන්දරත්වයක් මේ ලෝකෙට එකතු වෙයිද? පාට පාට මල් ගොඩකින් එක එක සුවඳ විහිදුවන මල් වලින් කොයිතරම් ලස්සනක් සුන්දරත්වයක් මේ ලෝකයට එකතු කරනවද? ඒ වගේම තමයි මේ අපේ ආදරණීය දරුවොත්.
ඒ දරුවන්ට විවිධ වූ හැකියාවන් කුසලතාවයන් තියෙනවා. ඒ විවිධ වූ හැකියාවන් කුසලතාවයන් මත ඒ දරුවන්ගේ දියුණුව සැලසෙනවා. ඉතින් ඒ හඳුනාගත් දෙමාපියෝ ආදරණීය දෙමාපියෝ ඉන්න නිසා අද ඒ දරුවෝ මේ විදිහට සහතික පත්‍රලාභීන් විදිහට අපේ පාඨමාලාවත් එක්ක සම්බන්ධ වෙලා බොහොම සතුටින් අද දවසේ මේ වෙලාව ගත කරනවා. ඉතින් අපි විශ්වාස කරනවා මෙය ඔවුන්ගේ අනාගතයට කරපු ඉහළ පෙළේ ආයෝජනයක් කියලා. ඉතින් අපි සූදානම් වෙන්නේ තවත් බොහොම වැදගත් කටයුත්තකට යොමු වෙන්න. මේ කටයුත්ත ගැන මම හිතන්නේ මම විස්තර කළොත් මේ කටයුත්තේ තියෙන වටිනාකම නැති වෙයි කියලා. ඒ නිසා මම කිසිම දෙයක් කියන්නේ කට්ටියක් ලෑස්ති වෙලා ඉන්නවා. අපේ මේ IMS ළමා නිවේදන පාඨමාලාවේ දරුවෝ ටිකක් ලෑස්ති වෙලා ඉන්න නිසා මම ලෑස්ති වෙන්නේ මේ වෙලාව එයාලට වෙන් කරලා දෙන්න. පින්වත් ස්වාමීන් වහන්සේ නම කියන්නට අවසරයි. නුවර එළියේ අමිතසීල ස්වාමීන් වහන්සේගෙන්ද පැමිණ සිටින ආරාධිත අමුත්තන්ගෙන් වගේම දෙමාපියන්ගෙන් සහ මාගේ යහළු යෙහෙලියන්ගෙන් අවසරයි. පුංචි අපිට නිවේදනය විතරක් නෙමෙයි මුළු ජීවිතයම කියලා දුන්න අපේ නිලන්ති නැන්ද ගැන වචන කිහිපයක් කියන්න දෙන්න මට පුංචි ඉඩක්. ඉතින් පුංචි යාළුවනේ අපි සියලු දෙනාම අවසන් කරපු මේ නිවේදන පාඨමාලාවේ තියෙන වටිනාකම නිසාම රාජාංගනය කියන දුර ඈත ගමේ ඉඳලා මම IMS ආයතනයට ආවා. මම මේ ආයතනයට එන්න ගෙදරින් අවදි වුණේ පාන්දර 2:00ට. මාවයි අම්මවයි අපේ අත්තයි අත්තම්මයි තමයි පාරට ගෙනත් දැම්මේ. ඉතින් අපි 3:00 බස් එකේ නැගලා මේ නිවේදන පාඨමාලාවට ආවා. මට මේ IMS ආයතනය කොතරම් දුර වුණත් මම මෙතනට ආවේ හරිම සතුටින්. සෙනසුරාදා දවස් උදා වෙනකන් මම දින ගණන් කර හිටියා. කොතරම් උදෙන්ම අවදි වුණත් කොතරම් දුර ඉඳලා මම ආවත් මෙතනට ඇවිල්ලා නිලන්ති නැන්දගේ මූණ දකිනකොට මගේ ඇඟේ තිබුණු මහන්සිය කොහෙ ගියාද දන්නේ. ඒ තරම්ම නිලන්ති නැන්ද අපිට ප්‍රියමනාප වුණා. නිලන්ති නැන්ද ඇත්තටම විටක අපිට අම්මෙක් වගේ, තවත් විටක සහෝදරයෙක් වගේ, තවත් විටක කල්යාණ මිත්‍රයෙක් වගේ. නිලන්ති නැන්දගේ තියෙන කරුණාව නිසාම නිලන්ති නැන්ද සතු සියලුම දැනුම අපිට ලබා දුන්නා. ඉතින් ඒ නිසා තමයි අද මමත් මෙතරම් පිරිසක් ඉදිරියේ මයික් එකක් අතට අරගෙන කතා කරන්නේ. ඉතින් නිලන්ති නැන්දා අපේ හීනවලට ලොකු ශක්තියක් වුණා. කැලේ පිපෙන මල් කැලේම පරවෙන්න ඉඩ නොදී අපිව මෙතරම් දුරක් රැගෙන ආවට අපේ නිලන්ති නැන්දටත් අමිල මාමටත් සත්‍ය අක්කටත් ගොඩක් ස්තුතියි. ඉතින් නිලන්ති නැන්දත් එක්කම වගේම මේ IMS ආයතනයත් එක්කම ඉදිරියටත් වැඩ කරන්න තියෙනවා නම් ඇත්තටම සතුටුයි. අපිට ඒ වගේ අවස්ථාවක් ලැබෙනවා නම් ඒ අවස්ථාව ලෝකෙ කිසිම අවස්ථාවකට සමාන කරන්න බැරි තරම්ම වටිනවා. ඉතින් මට විතරක් නෙමෙයි. අපේ බ්‍රහස්පතින්දා කණ්ඩායමේ යශිල මල්ලිටත් නැන්ද ගැන මට වගේම ආදරයක් ඇති. ඉතින් යශිල මල්ලි මේ ඔයාගේ අවස්ථාව. සඳට සඳ මිස නැත උපමා, හිරුට හිරු මිස නැත උපමා, සොයා කුමට වෙහෙසෙනු උපමා, ඔබට ඔබ මිස නැත උපමා, ඔබට ඔබ මිස නැත උපමා. මම මේ ගීත කොටසෙන් කිව්වේ මට නිලන්ති නැන්ද ගැන මගේ හදවතින්ම දැනිච්ච දේවල්. නිලන්ති නැන්දා හැමදාම අපිට කියපු අපිට වැදගත් ලොකු කරුණක් තිබ්බා. ඒක තමයි තමන්ට තමන් වෙන්න කියන එක. අනිත් අයව අනුකරණය කරන්න එපා කියන එක. ඒ වගේම නිලන්ති නැන්දා කිව්වා එකිනෙකාට වෙන් වෙච්ච එක එක දක්ෂතා තියෙනවා. මේ දක්ෂතා අඳුරගෙන තමන්ගේ ජීවිතය ජයග්‍රහණය කරන එක තමන්ගේ වගකීමක්. ඒ වගකීම හරියටම ඉෂ්ට කරන්න කියලා නැන්දා කිව්වේ අපිට.
ඒ වගේම ඒ නැන්දත් එක්ක හිටපු ඒ පුංචි කාලෙත් අපි හරිම සතුටින් හිටියා. නැන්ද ඇත්තටම කිව්වොත් නැන්ද අපේ හිත් කියවන්න තරම් අපිත් එක්ක ලං වෙලා අපිත් එක්ක ගොඩක් සම්බන්ධතාවක් තිබ්බා. ඒ වගේම නැන්ද අපිට කියලා දුන්නා සතුන්ට කරුණාව දක්වන හැටි, ගුරුවරුන්ට කොහොමද සලකන හැටි, ඒ වගේම අපේ අම්මට තාත්තට සලකන හැටි, අපිත් එක්ක තරහ වෙලා හිටියත් ඒගොල්ලන්ත් එක්කත් කරුණාව දක්වලා ඒගොල්ලන්ත් එක්ක සතුටින් ඉන්න හැටි, අපේ යාළුවොත් එක්ක සතුටින් ඉන්න හැටි, ඒ වගේ අපිට මේ පාඨමාලාවට අමතරව නිලන්ති නැන්දා අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වගේම මම අද මේ වේදිකාවට නැගලා බයක් සැකක් නැතුව කතා කරනවා නම් ඒ කතා කරන එකේ ගරුත්වය හිමි වෙන්න ඕනේ IMS මාධ්‍ය පාසල සහ අපේ ආදරණීය නිලන්ති නැන්දට. මට මෙච්චර කල් මම ඇත්තටම මේ IMS මාධ්‍ය පාසලට එද්දී මට ඇත්ත මේ තරම්වත් කතා කරගන්න බැරුව හිටියේ. නිලන්ති නැන්දගේ කැපවීම හින්දා තමයි මං අද මේ තත්ත්වයට ආවේ. ඒ වගේම මම මේ අවස්ථාවෙන් ඉල්ලා සිටිනවා අපේ මෙතන සිටින දෙමව්පියන්ගෙන් සහ ආරාධිත අමුත්තන්ගෙන් මට මේ අවස්ථාව දෙන්න කියලා අපේ නිලන්ති නැන්දට සහ IMS මාධ්‍ය පාසලේ නැන්දල මාමලාට වගේම විශේෂයෙන්ම අපේ අමිලට් සර්ට සත්‍යයකට නිලන්ති නැන්දට මගේ හදවතේම තියෙන මගේ ස්තුතිය පුද කරන්න. ඒ වගේම මම අපේ සිතුකයියට සහ ඕෂන්දී අක්කාට අපේ අමිලසවත් අපේ ආදරණීය නිලන්ති නැන්දාවත් ඒ වගේම අපේ සත්‍යාව අක්කාවත් කැටුව වේදිකාවට එන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ ආදරණීය යහළු යහළියන්ටත් අපේ මේ වේදිකාවට එන ලෙස මම ආදරයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. මේ අවස්ථාව ටිකක් සුවිශේෂී අවස්ථාවක්. මොකද මේ දරුවෝ විසින්ම තමයි මේ කටයුතු සෝදානම් කරලා තියෙන්නේ. ඒක තමයි මේ කටයුත්තේ තියෙන වැදගත්කම. දැන් මේ වෙනකන් අමිලසවත් නිලන්ති මිස්වත් සත්‍ය මිස්වත් මං හිතන්නේ මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මේවා මේ දරුවන්ගේම අදහස් විදිහට දැන් ඔන්න ඒ යෝජනා ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඉතින් අපි අනිත් දරුවෝ සියලු දෙනාටමත් ආරාධනා කරනවා එන්න මෙතනට. කො අපි සත්‍ය නැන්දත් එන්න. සත්‍ය නැන්දා හොඳත් පොඩියක් ලබා දෙමු අපි. ඇත්තටම මේ කිසිම දෙයක් මේ කවුරුත් දන්නේ නැහැ. මන් දන්නෙත් නැහැ. ඉතින් මං හිතන්නේ මේ අවස්ථාව හැම කෙනෙකුටම බොහොම සතුටු වෙන්නට පුළුවන්. මොකද අපේ දරුවෝ කළගුණ දන්න පිරිසක් බවට පත් වෙලා තියෙනවා කියන සතුට අපිට මේ වෙලාවේ අත්විඳින්න පුළුවන්. ඒක තමයි IMS මාධ්‍ය පාසලේ අපේ දුවල පුතාලට අපි නැණය විතරක් නෙවෙයි මේ දරුවන්ගේ ජීවිතවලට අපි ගුණයත් මුසු කරනවා. එයයි මේ දරුවන්ගේ ජීවිත හෙට දවසේ තවදුරටත් ඒ වටිනාකම් එකතු කරන්නට අවස්ථාවක්. ඉතින් හොඳ අත්පොළ සන්නාදයක් අපි හැම කෙනෙක්ම ලබා දෙමු. මේ තමයි IMS මාධ්‍ය පාසලේ අපේ දරුවන්ගේ හෙට දවස අපිට බය නැතුව කියන්න පුළුවන් අපේ IMS මාධ්‍ය පාසලෙන් අපේ මේ
එළියට ගිය දරුවෝ නේද මේ දක්ෂතාවයන් පෙන්වන්නේ කියලා. ඒ වගේම ඇත්තටම ලොකු කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන කෙනෙක් විදිහට අපේ IMS මාධ්‍ය අධ්‍යයන ආයතනයේ කළමනාකාරතුමා අමිල අබේරත්න මහතාව අපිට මතක් කරන්න පුළුවන්. මොකද එතුමාගේ සංකල්පයකට අනුවයි IMS මාධ්‍ය පාසලේ අපේ දරුවෝ වෙනුවෙන් නිවේදන හඬ පාඨමාලාවක් මේ විදිහට අද දවසේ පැවැත්වලා දරුවන්ට සහතික ලබා ගන්නට හැකියාව ලැබුණා නම් ඒ එතුමාගේ සංකල්පයක් මතයි. ඊළඟට අපේ නිලන්ති කරුණාරත්න මහත්මිය ටිකක් සැරයි හැබැයි දරුවන්ට හරිම ආදරේ. ඒ ආදරණීය බව තමයි ඒ හැම වෙලාවෙම වචනවලට පෙරලෙන්නේ. මොකද මම අහගෙන ඉන්නවා මේ වැඩසටහන් කරනකොට මං ඉන්නේ එහා පැත්තේ නිසා. මොකද ඇය කොයිතරම් දරුවන්ට ආදරෙන් කතා කරනවද? ඇත්තටම ඇයත් පාසලේදී අම්මා කෙනෙක් විදිහටම තමයි ඒ දරුවන්ට කතා කරන්නේ. තමන්ගේ දරුවන්ට සේම අනිත් දරුවන්ට ආදරය කරන්නට පුළුවන් නම් ඒකම කෙනා ගුරුවරියම තමයි. ඉතින් ඇය ගුරු භූමිකාවට එහා ගිය දරුවන්ට බොහෝම ආදරයෙන් ආදරණීයව ජීවිතය කියලා දුන්නු කෙනෙක් විදිහට මේ කටයුත්තේදී මේ තාක් කල් රැඳී සිටියා. ඉතින් ඉදිරියටත් ඇය එලෙසින් මේ වගකීම යුතුයකම ඉෂ්ට සිද්ධ කරાવી. ඒ වගේම අපේ සත්‍ය රත්නායක මෙනවියවත් මතක් කරන්න ඕන. මෙතන එහෙට මෙහෙට දුවලා ලොකු වගකීමක් බහර දුර කටයුත්තක් ඇය විසිනුත් සිද්ධ කරනවා. ඉතින් අපි ඇයවත් බොහොම ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. ඉතින් යලිත් අත්පොඩියක් දුන්නොත් මං හිතන්නේ පාඩුවක් නෑ මේ පිරිසට. ඒ වගේම අපේ ආදරණීය දුවල පුතාලත් බොහොම හොඳ කටයුත්තක් කරලා දෙනවා. ඉතින් මම මේක බොහොම පෞද්ගලිකව අගය කරනවා. ඉතින් හැම කෙනෙකුටම බෙහෙවින්ම ස්තුතියි අවස්ථාවට සම්බන්ධ වීම ගැන. හරි අපි සූදානම් අපේ IMS අපේ දරුවන්ගේ නිවේදන පාඨමාලාවේ මීළඟ කටයුත්තට යමු වෙන්න. මොකද මේ දුවල පුතාලා හැම කෙනෙක්ම නිර්මාණය කරන කියන කාරණාව ඇතුලේ මට මෙන්න මෙහෙම කතාවක් කියන්න හිතුණා. ඔබ දන්නවද තෝමස් අල්වා එඩිසන් මහත්මයාගේ කතාව ගැන? බොහොම ප්‍රවීණ විශිෂ්ට ගණයේ විද්‍යාඥයෙක්. ඔබ දන්නවනේ නම කියපු ගමන් ඔහුගේ අපූර්වතම සහ බොහොම වටිනාම සොයා ගැනීම මොකක්ද කියලා? විදුලි බුබුල සොයාගත්තේ කවුද කියලා කිව්වොත් අපිට ඒ නම තමයි මතකයට එන්නේ. තෝමස් අල්වා එඩිසන් කියන නාමය. හැබැයි ඔබ දන්නවද තෝමස් අල්වා එඩිසන් කියන පුද්ගලයා ළමා කාලයේදී ඔහුගේ කන් දෙක ඇහෙන්නේ නැහැ. ඔහු ශ්‍රවණාබාධිතයි. හැබැයි ඔහුගේ පාසලේදී ඔහුව තේරුම් ගන්නේ නැහැ ගුරුවරු. මේ හේතුව නිසාම ඔහු වයස අවුරුදු 12 විතර තමයි ශ්‍රවණාබාධිත තත්වයට පත් වෙන්නේ. ඒ නිසාම තෝමස් අල්වා එඩිසන්ව පාසලින් ඉවත් කරගන්න කියලා ගුරුතුමිය විසින් අම්මට ලියුමක් එවනවා. ඒ ලියුමේ තියෙන්නේ ඔබේ දරුවාට යම්කිසි මානසික ආබාධයක් තියෙනවා. ඔබේ දරුවාව වෙනත් පාසලකට යොමු කරන්න, විශේෂ අවශ්‍යතා සහිත පාසලකට යොමු කරන්න ඔබේ දරුවාට මේ පාසල සුදුසු පාසල නොවේ කියන ලිපිය අම්මට ලැබෙනවා. හැබැයි තෝමස් අල්වා එඩිසන් කියන පුද්ගලයාගේ වාසනාවට ඔහුගේ මවත් ගුරුවරියක්. ඒ නිසා ඇය පටන් ගන්නවා නිවසේ සිට තමන්ගේ දරුවාට අධ්‍යාපනය ලබා දෙන්න. එදා ඒ මවගේ දක්ෂතාවය නිසා අනාගතයේ විනාශ නොවන දරුවෙක් බිහි වුණා. ඔහු අදටත් ඇමරිකාවේ විශිෂ්ට ගණයේ විද්‍යාඥයෙක් විදිහට වැඩිම බලපත්‍රලාභී පේටන්ට් බලපත්‍රලාභී විද්‍යාඥයා විදිහට සැලකෙන තෝමස් අල්වා එඩිසන් මහත්තයාව නිර්මාණය කරන්නේ ආදරණීය අම්මා. ඉතින් සමාජයේ මොනතරම් කෙනෙහිලිකම් ආවත් අම්මා තමන්ගේ දරුවාගේ පිටිපස්සෙන් හිට ගන්නවා යෝධ හෙවණැල්ලක් වගේ. ඒ හෙවණැල්ල දරුවාට වැටෙන තැනදී ඒ දරුවා නිර්මාණය කරගන්න ඒ දරුවාට ඒක අත්වැලක් බවට පත් වෙනවා. ඉතින් මේ දරුවන්ගේ පසුපසත් එවැනි ආදරණීය මව්වරුන් පියවරුන් ඉන්න නිසා තමයි අද වෙනකොට ඒ අයට හැකියාව අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ සහ ඒ අයට දක්ෂතා හඳුනා ගන්නට ඉඩ කඩ වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මීළඟට ආරාධනා කරනවා අපේ මේ ආදරණීය දුවල පුතාලගේ දෙමාපිය නියෝජනයෙන් අද දවසේදී කතාවක් සිදු කරන්න සූදානමින් ඉන්නවා නිලූකා නදීශානී මහත්මියට. එතුමියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අම්මා කෙනෙක් විදිහට ඇයට දැනෙන හැඟෙන දේ, දරුවෝ ඉගෙන ගත්ත දේ වචනවලට පෙරලන්නට. අපි හොඳ අත්පොළ සනාදයක් ඇයටත් ලබා දෙමු. පින්වත් ස්වාමීන් වහන්සේගෙන් নমස්කාර පූර්වක අවසරයි. එමෙ සිටින සම්භාවනීය ආරාධිත අමුත්තන්ගෙන් අවසරයි. ඒ වගේම නිලන්ති මහත්මියගෙන් අවසරයි. අමිල මහත්මයාගෙන් අවසරයි. පැමිණ සිටින සියලුම දෙමව්පියන්ගෙන් අවසරයි. ආදරණීය දුවේ පුතේ මට මේ IMS ආයතනයත් එක්ක මගේ දුව සම්බන්ධ වෙලා කටයුතු කරා පළවෙනිම පාඨමාලාවේදී සෙව්මි නිම්සරා දියණිය මම අද මෙතනට ආවේ එයාගේ අම්මා කියලා විතරක් නෙවෙයි අනිත් මේ වැඩසටහනට සහභාගී වුණ හැම දෙමව්පියෙක්ම නියෝජනය කරමින් ඇත්තම කියනවා නම් මට
මේ ආයතනයෙන් කරපු මේ කාර්ය පිළිබඳව මට දැනෙන අදහස නම් හරියටම මේ මැණික් කැටයක් අරගෙන ඔප දැම්මා වගේ. මැණික් කැටයක් කොතන තිබුණත් ඒකට වටිනාකමක් ඉන්නේ ඔප දාලා ඔපමට්ටම් කරලා ගත්තාම. ඉතින් ඒ කාර්යය IMS ආයතන සහ නිලන්ති මහත්මිය ඉතාම මනමින් කළා කියන එක මට හොඳටම විශ්වාසයි. ඒ වගේම අනිත් දෙමාපියොත් මගේ මතයට එකඟ ඇති. ඒ වගේම තමයි මට ලොකුවට කතා කරන්න බෑ. හැබැයි මම මේ වචන ටික පොඩ්ඩක් ගොනු කරගෙන ආවා. ඒ වගේම තමයි මේ මැණික්කට ඔප දැමීම නිසා අද අපිට අර තිබුණටත් වඩා වටිනාකමින් වැඩි දෙයක් අපේ අතර අදපත් වෙනවා මේ ආයතනය හරහා. ඒ වගේම තමයි මේ සියලුම දෙමාපියන් වෙනුවෙන් මම අද ඔබතුමිය සහ ඔබතුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ කරපු මේ සත්භාවයට සත්කාරයට සියලුම දෙමාපියන් වෙනුවෙන් අවංකවම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මගේ රටට මතුවටත් මම කියන්න ඕනි කාරණා ගොඩක් හැමෝම අතින් කියලා නිසා මට කියන්න තරම් ලොකු දෙයක් නෑ. මම ඒ නිසා ගොඩක් කාලේ ගන්නෙ නැහැ. මගේ රටට මතුවටත් මේ වගේ මැණික් හැට මානුෂීය බවින්, ගුණගරුක බවින්, විනය බවින් ඒ හැම පැත්තකින්ම සර්ව සම්පූර්ණ කරපු යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වුණාට හොඳ වැදගත් විනයගරුක නිවේදකයෙක් හෝ මාධ්‍ය ශාස්ත්‍රයට වටිනා කෙනෙක් බිහි කරන්නට මේ IMS ආයතනයට ඉදිරියටත් හැකි වේවායි සදා ප්‍රාර්ථනා කරමින් මගේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමමින් මගේ වචන ස්වල්පය අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒ දරුවන්ට නිසි මාවත නිරන්තරයෙන් මේ දෙමාපියන්ගේ ආශිර්වාදයත් සමගින් හිමි වෙනවා. ඉතින් ඒ විදිහට අපේ IMS ළමා නිවේදන පාඨමාලාවේ අද දවසේ මේ කටයුත්ත අපි නිමාවට පත් කරන්න සූදානම් වෙනවා. මම හිතන්නේ මාස 3කට ආසන්න කාලයක් අපේ දුවල පුතාලට දැනුම වගේම ගුණධර්ම වලින් පෝෂණය කරගන්නට, ඒ අයගේ ජීවිත ලස්සන කරගන්නට අපි බලාපොරොත්තු වෙන්නේ හෙට දවසේදී නැනේ වගේම ගුණය මේ කියන කාරණා දෙකම දියුණු වෙච්ච දරු පරපුරක් මේ සමාජය තුළ දකින්නට, හෙට දවසේ දිනනවා දකින්නට, මේ සමාජය තුළ යහපත් පුරවැසියන් පුද්ගලයන් විදිහට සමාජගත වෙනවා දකින්නට. ඉතින් අපි විශ්වාස කරනවා එහි මුල් පියවර වශයෙන් අපිට IMS මාධ්‍ය පාඨමාලාව තුළින් දරුවන්ගේ ජීවිත ලස්සන කරන්නට, හැඩ කරන්නට ඒ අවස්ථාව සැලසුණා කියලා. ඉතින් එලෙසින් අපිත් එක්ක මේ කටයුත්තත් එක්ක එදා ඉඳලා අද දක්වා බොහෝ දෙනෙක් අත්වැල් බැඳගෙන කටයුතු කළා. ඒ හැම කෙනෙක්වම අපි බොහොම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අපේ සියලුම කටයුතු වල නිරන්තර අනුශාසකත්වය ලබා දෙමින් මේ සියලුම කටයුතු වල නිර්මාතෘවරයාණන් වහන්සේ විදිහට කටයුතු කරන මාහට නම පවසන්නට අවසරයි. අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමින් වහන්සේව ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී අපි සිහිපත් කළ යුතුම වෙනවා. උන්වහන්සේගේ ශක්තිය, මඟ පෙන්වීම, අනුශාසනාවන් නිසාවෙන් තමයි අපට අද වෙනකොට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය ප්‍රමුඛ කොටගෙන ලංකාවේ යහපතක් සිද්ධ වෙනවාද ඒ යහපත කියන දේ අපිට ලෝකයට දෙන්නට පිළිවන්කම ලැබුණේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසාවෙන්ම. ඉතින් අපි උන්වහන්සේව බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන අනුශාසක ධුරන්දර සේරුවිල මංගල රාජ මහා විහාරයේ විහාරාධිපති මාහට නම පවසන්නට අවසරයි. පූජ්‍යපාද අලුදිනේ සුබෝධි නායක ස්වාමීන් වහන්සේවත් අපි බොහොම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී සිහිපත් කරනු ලබනවා. ඒ වගේම මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ නියෝජ්‍ය අනුශාසක ධුරන්දර පූජ්‍යපාද නූර එළියේ අමිත සීල ස්වාමීන් වහන්සේවත් ගෞරවයෙන් යුක්තව සිහිපත් කරගන්නවා. ඒ වගේම අද දවසේදී මේ කටයුත්තට අපත් සමගින් සම්බන්ධ වුණා බොහෝ වැඩ රාජකාරී මැද්දේ නමුදු අපේ මං හිතන්නේ කිසිම අවස්ථාවක ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ එතුමිය. කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ පීඨාධිපතිනිය වගේම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වැඩ බලන අධ්‍යක්ෂතුමිය ප්‍රියානි පරණගම මැතිණියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම මාධ්‍ය අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ අද දවසේදී මේ ස්ථානයේ නොසිටියත් අපි සිහිපත් කරනවා රංජිත් කිත්සිරි මැතිතුමා. ඒ වගේම අපිත් සමගින් මේ කටයුත්ත සමගින් අද සම්බන්ධ වුණ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් බිනුවර මැතිතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිත් සමගින් සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ ලේකකාධිකාරී සුසන්ත පරණගම මැතිතුමන්ටත් බෙහෙවින් ස්තුතියි. ඒ වගේම සිහිපත් කරනවා අද මේ ස්ථානයේ නොසිටියත් අපට නිරන්තරයෙන් අපේ කටයුතු වලට දායකත්වයේ ලබා දෙන මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පතිතුමා GRCK ගම්ලත් මැතිතුමාවත්, ඒ වගේම මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති සුනිත් ජයම්පති
ජනාධිපති මැතිතුමාමත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද මේ කටයුත්තට විශාල බරක් දරමින් කටයුතු කරන්නේ මාධ්‍ය අධ්‍යයන ආයතනයේ කළමනාකාරතුමා අමිල අබේරත්න මැතිතුමා. එතුමන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද මේ ඔබට අපිව ඇහෙන මේ සියලුම තාක්ෂණික කටයුතු පසුපස හිඳමින් කටයුතු කළේ දැන් IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය කියලා කියන්නේ පුංචි දුවල පුතාලා වෙනුවෙන්ම විතරක් තියෙන තැනක් නෙවෙයි. මොකද ඇත්තටම කිව්වොත් අපි තමයි ලංකාවේ පළවෙනි වතාවට විශේෂයෙන්ම මාධ්‍යවේදීන් උදෙසා වන NVQ4 සහතිකයක් පිරිනවන එකම තැන. ඉතින් මේ එකම තැන ඉඳලා අපේ දක්ෂයෝ බිහි කරන තැනක් බවට පත් වෙලා ඒ අයට නිසි ඇගයීම ලබා දෙන්නට අපි මේ වෙනකොට කටයුතු කළ තියෙන වෘත්තීය ගරුත්වයේ සුරකින්නට අපි කටයුතු කළ තියෙනවා. එලෙසින් ලංකාවේ ප්‍රථම වරට NVQ4 පාඨමාලාව අපි IMS මාධ්‍ය පාසල හරහා ලබා දෙමින් ඉන්නවා. ඉතින් ඒ අනුව අද දවසේ මෙහි ඕඩියෝ තාක්ෂණික විද්‍යාර්ථීන් විසින් තමයි මේ අපි අද දවසේදී මේ කටයුතු කරන මේ සෑම තැනකම ඔබට දකින්නට ලැබෙන ඇහෙන්නට ලැබෙන මේ සියල්ලක්ම ඒ අයගේ ශක්තියෙන් තමයි සිද්ධ වුණේ. ඔඩියෝ ටෙක්නීෂියන් විද්‍යාර්ථීන් විසින් තමයි අද දවසේදී මේ ශබ්ද තාක්ෂණික අංශයේ කටයුතු මෙහෙවනු ලැබුවේ. ඉතින් ඒ අයවත් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා වගේ මේ සියලු දෙනාටත් ඒ විද්‍යාර්ථීන් සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ළමා නිවේදන පාඨමාලාවේ දේශකතුමිය නිලන්ති කරුණාරත්න මහත්මියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ දරුවන්ව ඉදිරියට ගෙන යන්නට ඇය විශාල වෙහෙසක් මහන්සියක් කැපවීමක් ගන්න. මොකද එක දරුවෙක් දෙන්නෙක් ගෙදර බලා ගන්න එක කොච්චර අමාරුද කියලා අම්මලා තාත්තලා දන්නවා. ඒ විදිහට දරුවෝ 20ක් 30ක් එක්ක දවසකදී පැය 2-3ක් කටයුතු කරනවා කියන එක කොයිතරම් වෙහෙසක්ද කියලා මම මගේ ඇස් දෙකෙන්ම දකිනවා. ඒ කොයිතරම් ඒකට මහන්සි වෙනවද කියලා. ඉතින් එයාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාධ්‍ය අධ්‍යයන ආයතනයේ සහකාර පරිපාලන නිලධාරිණී සත්‍ය තත්සරණි රත්නායක මෙනවියත් ඇත්තටම ලොකු කාර්යභාරයක් ඇයත් ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නවා. ඉතින් අපි අයවත් බොහොම ආදරයෙන් මතක් කරනවා වගේම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය නියෝජනය කරමින් අද දවසේදී අපිට මේ කටයුත්තට සහයෝගය දායකත්වය ලබා දුන්නාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ශ්‍රද්ධා ටීවී ආයතනයටත්. ඒ වගේම ලක්විරු ගුවන් විදුලියේ බොහෝ දෙනෙක් මේ සඳහා කැප වෙලා වෙහෙසෙනා මේ සඳහා අපිට නිරන්තර සහයෝගය දක්වනවා. ඉතින් මේ හැම කෙනෙක්ම සිහිපත් කරමින් අද දවසේදී අපි අපේ දරුවෝ වෙනුවෙන් ළමා නිවේදන පාඨමාලාව මෙලෙසින් මේ කටයුත්ත නිමාවටපත් කරනවා. ඉතින් අද දවසේදී සහතික පත්‍ර ලබාගත් අපේ දුවල පුතාලා හෙට දවසේ ලෝකයේ ජය ගන්නවා බබලනවා දකින්න එක තමයි අපේත් බලාපොරොත්තු. ඉතින් ඒ දරුවෝ තමයි අනාගතේ මේ තැන්වලට ඇවිල්ලා මේ තැන් මෙහෙවන්න හසුරවන්න ඕනේ. ඉතින් අපි මේ බලාපොරොත්තුවත් එක්ක හෙට දවසේ අය වෙනුවෙන් බාර කරනවා. එසේනම් අද දවසේදී අපි මෙලෙසින් IMS මාධ්‍ය අධ්‍යයන ආයතනයේ ළමා නිවේදන පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රදාන උත්සවය මෙලෙසින් නිමාවටපත් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.